ඈත අතීතයේ එක්තරා රටක ඇලඩින් කියලා පුංචි පිරිමි ළමයෙක් ජීවත් වුණා. ඇලඩින් හරීම දුප්පත් ළමයෙක්. එයාට ලොකු දේවල් නැති වුණත් හොඳ හදවතක් තිබුණා. දවසක් ඇලඩින් පාරේ ඇවිදිමින් යනකොට පරණත් කැතත් වුණු පහනක් එයාට හමු වුණා. මේක ගෙදර අරගෙන ගිහින් පිරිසිදු කරමු කියලා හිතලා ඇලඩින් මේ පහන ගෙදර අරන් ගියා. ගෙදර ගිහින් ඇලඩින් පහන හොඳට පිහිටන්න පටන් ගත්තා. එක පාරටම බුම්! පහනෙන් විශාල භූතයෙක් එළියට ආවා. ඇලඩින් හරීම බය වෙලා අඩන්න පටන් ගත්තා. ඒ වෙලාවේ භූතයා මෘදු හඬකින් මෙහෙම කිව්වා. "බය වෙන්න එපා පුංචි ළමයෝ. මම ඔයාට යහපතක් කරන භූතයෙක්." ඊට පස්සේ භූතයා එකපාරටම මැජික් පාපිස්සක් මැව්වා. "ඒකට නගින්න" කියලා ඇලඩින්ට කිව්වා. ඇලඩින් පාපිස්සට නැග්ගා. ඒ මැජික් පාපිස්ස ඔවුන් දෙන්නව රට වටේම පියාඹාගෙන අහස උඩින් අරන් ගියා. මේ පුදුම වික්‍රමය ගැන රජවාසලට තාරංචි වුණා. රජතුමා ඇලඩින්ව වහාම කැඳවුවා. ඇලඩින්ගේ වික්‍රමය දැකලා රජතුමා හරිම පුදුම වුණා. ඊට පස්සේ ඇලඩින්ට උදව් කරලා එයාව පෝසත් කෙනෙක් කරලා තියලා. කාලය ගිය පස්සේ රජතුමාගේ ලස්සන දූ කුමරිය ඇලඩින්ට සරණ පාවා දුන්නා. අවසානයේ ඇලඩින් මුළු රටේම හොඳ රජතුමා වුණා. හොඳ හදවතක් තිබුණ නම් ජීවිතේ ලස්සන වෙනව කියන එක තමයි මේ කතාවෙන් අපි ඉගෙන ගන්නේ. Goodbye, my dear friends. I'll miss you, but we'll meet again soon. Bye-bye.